ශ්‍රී ලංකන් තිංස් වෙතින් ලස්සන සැප වීඩියෝ එකක් දඩමස් මුලින්ම අපි මෙන්න මේ විදිහට කෑලි වලට කපා ගන්නවා. ලොකු කුට්ටි තියෙනවනම් ඒක කපලා මෙන්න මේ වගේ චූටි කෑලි වලට බලන්න චූටි කෑලි වලට කපන විදිය. බලන්න කුට්ටිය ගත්තා. ෆ්‍රෙෂ් බඩු කොහමද? දඩමස්. චූටි කෑලි වලට කපා ගන්න ඕනි. නැත්තම් රස නැහැ. ලුණු දෙහි ඇඹුල් මොකක්වත් ඇඹුල් වදින්නේ නැහැ. නිසා 3-5 මිරිස් ඒව වදින්නේ නැති නිසා චූටි කෑලි වලට කපනවා. ලොකු කෑලි වල දාගත්තා ගමන් ඇතුළ සුදු පාටයි. ඉතින් ගෑවිලා හැම ගන්නකො අවසානට මේ කොහොමද කියලා. ඒ ගෑවිලා එන ලයින් එකට තියෙන පොඩියට කපා ගන්න ඕනේ. මෙතන චූටියට කපලා පොඩියට කපා ගන්න ඕනේ. අර දාන පේන චූටි කෑලි. ඊට පස්සේ අපි මස් කරේ එක දා ගන්නවා. මස් කරේ එක දාලා ඊට අමතරව දානවා ගොරකා, කරපිංචා, රම්පේ, සුදුලුණු, ලුණු, කහ, සුදුලුණු අඹරනවා. ලුණුත් එක්ක අඹරන්න ඕනේ. එතකොට ඇඹරෙනවා. සුදුලුණු විශේෂයෙන් දාන්න ඕනේ හොද්ද උකු වෙන්නේ නැහැ. හොද්ද උකු වෙන්න නම් අනිවාර්යයෙන්ම සුදුලුණු දාන්න ඕනේ. නැත්නම් උකු වෙන්නේ නැත. මේ විදිහට අපි එකතු කරගෙන අන්න කුළු බර ටික දාගත්තා. මේ සැරේ මේ විදිහට වතුර ටිකකුත් දාගන්න. නෝමල් විදිහට. ඒකම පහව අත ගාලා පැත්තකින් තියලා තිබ්බක් කවන්නේ විනාඩි 5-10ක්. ඉක්මනට හදාගන්න නිසා තමයි මේ විදිහට. ඊට පස්සේ ලිපේ දිව්වා ඔන්න අපි තෙල් ටිකක් දාලා මිරිස් ටිකක් කළු කරලා තෙලට දාලා ඔන්න බරු ටික ඇතුළට දැම්මා. වතුර ටිකක් දාලා තිබ්බරකටනේ. දැන් වතුර මදි වගේනේ. ඔහොම තිබ්බනම් තැම්බෙන්නේ නැහැ. වතුර චුට්ටක් දාන්න ඕනියා. ටිකක් වෙලා ගිහින් දාන්නේ. එතකොට හොඳට වැදිලානේ. ඊට පස්සේ දැන් අපි හොත්තට කවලම් කරගන්නවා මේක. හොඳට කවලම් කරගත්තේ නැත්නම් හරියට වතුර ටික කලමනාකරණය කරගන්න බෑ. ඔන්න දැම්ම වතුර ටිකක්. වතුර මදි හැබැයි මේකට මස් වැහෙන්න වතුර දාන්න ඕනේ. නැත්නම් මස් තැම්බෙන්නේ නැහනේ. ඒ ටික වැහෙන්න දාගත්ත කොහොමද අර මස් කෑලි. තව වතුර ටිකක් දාමුනේ. දාමු. දැම්මා. මෙන්න අන්න හරි. ඔය ටික ඔක්කොම ඉඳනකන් ඉන්න ඕනේ වතුර. එතකොට තමයි හරි. දැන් තමයි තව දැම්මෙන්න පටන් ගත්තේ නෑ. ආන්න දැන් චුට්ට උමාලෙත් එනවා. වතුරත් තැම්බිලා. දැන් ටික තැම්බෙන බලමු. තැම්බෙනවනේ. ටික තැම්බීගෙන එනවා. ඔය කොහොම නෙමෙයි තෙල් බේරලා තියෙන්නේ බෑ. කොහොම ඉන්න බලන්න අපි ඊළඟට. තාම නෑ. තාම තෙල් බේරලා නෑ. තාම තෙල් බේරලා නෑ. කහ පාට තියෙනවනේ. කහ එහෙම දානවනේ. බලමු තෙල් බේරෙන විදිය. ලස්සනට තියෙන්න ඕනේ තෙල් බේරලා තියෙනවා නම් ඈ. පැත්තකට වෙලා තියෙන්න ඕනේ. ඔය තියෙන්නේ සැපට හැදිලා තියෙන්නේ. සැපට හැදිලා කියන්නේ තෙල් ඉතින් බේරලා තියෙන්නේ පේනවන්නේ. එහෙනම් සද්දේ ගොජ ගාලා ඈ. මේ විදිහට තමයි දඩමස් එකක් හදාගන්නේ. බලතම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක set වෙන්න කියලා ඉතාලම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන හැමෝටම ජය වේවා. bye